සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. මම නිල් ධම්මික ගුණසිංහ. මේ වෙලාවේ අද දින 2026 දෙවනි මාස 16 වෙනි දින මේ මොහොතේදී අපේ T20 ප්‍රබල තරඟයක් පැවැත්වෙනවා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර. ඉතින් මේක මුලින්ම නම් ඇත්තටම අපට සතුටුදායක තත්ත්වයක් පේන්න තිබුණේ නැහැ. ඒ වගේම සෑහෙන අපි සියලු දෙනාම යම්කිසි තැතිගැන්මකට පත් වෙන බවක් තමයි මේ මොහොතේදී අපිට අපේ හිතවල තිබෙන්නේ. ඉතින් නමුත් මට විශ්වාසයක් තිබෙනවා මේ ජයග්‍රහණය අපිට ගන්න පුළුවන් කියලා. ඉතින් මම සත්‍යක්‍රියාවක් කරනවා ඇත්තටම විශාල පීඩනයක් අපේ මව්බිමේ කණ්ඩායමට පැමිණ තිබෙන මේ අවස්ථාවේදී මේ පීඩනයෙන් මිදලා අපිට ජයග්‍රහණයක් ලබා ගැනීමට සබාදහමෙහි බලයක්, ඒ වගේම දෙවිවරුන්ගේ පිහිටක් අපට අපේ කණ්ඩායම වෙනුවෙන් ලැබේවායි කියලා මම සත්‍යක්‍රියාවක් කරනවා. ඒ වගේම මගේ ආශිර්වාදය මම ලබා දෙනවා අපේ කණ්ඩායමට ත්‍රිවිධ රත්නයේ සත්‍ය බලයෙන් මේ තරඟයේ ජයග්‍රහණය කරලා ඊළඟ අවසන් වටේට, ඒ කියන්නේ සුපිරි කණ්ඩායම අටේ ඒ තරඟ ගොන්නට අපට යන්නට අවස්ථාවක් ලැබෙන්නේ කියලා. ඉතින් බලමු මගේ සත්‍යක්‍රියාවත් හේතු වෙලා දෙවිවරුන්ගෙන් මම මේ කරන ඉල්ලීම පරිදි සහ අපේ රටේ අනිකුත් සියලු දෙනාම ප්‍රාර්ථනාවන් කරනවා මේ තරඟයේ ජයග්‍රහණය ලැබෙන්නේ කියලා. ඉතින් මම මේ වෙලාව විශේෂයෙන් පෞද්ගලිකව මගේ මේ සත්‍යක්‍රියාව මට විශ්වාසයි. ඉතින් මම දන්නවා අනිවාර්යයෙන්ම අපිට ජයග්‍රහණයක් ලැබෙන්න ඕනයි කියන, ලැබේවයි කියන විශ්වාසය මට තිබෙන නිසා. ඉතින් බලමු, මට මේ වෙලාවේ තරඟේ බලන්න බැරි තැනක මම ඉන්නේ. ඉතින් නමුත් මගේ එකම පැතුම සත්‍යක්‍රියාව, මගේ බලාපොරොත්තුවක් ජයග්‍රහණයමයි. අපි බලමු අවසානයේ මේ තරඟයේ අපිට ජයග්‍රහණය ලැබෙන ඒ විශ්වාසය අපට දකින්න ලැබෙයි කියලා. පෙරවන් සර්ණයි සියලු දෙනාටම.